සුබ දවසක් ඔයාලා සියලුම දෙනාටම මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Maths and Stat Tutor YouTube channel එකට. අපි එහෙනම් අද අලුත් පාඩම කොටසක් ඉගෙන ගමු. මොනවද මේ ප්‍රතිමුඛ කෝණ? අද අපි ඉගෙන ගන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන්. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ මොනවද? සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් මුහුණට මුහුණලා සෑදෙන කෝණ ප්‍රතිමුඛ කෝණ වන අතර ඒවා එකිනෙකට සමාන වේ. එතකොට ප්‍රතිමුඛ කෝණ අපි හඳුනගත්තට පස්සේ මොනවදයි ප්‍රතිමුඛ කෝණ හඳුනගන්නේ? කෝණ එකිනෙකට සමාන වෙනවා. එන්න එක තමයි කෝණ වල තියෙන ලක්ෂණය. අපි හඳුනගමු. මම අඳිනවා AB රේඛාව, DC රේඛාව. ඒ රේඛා දෙකම O කියන තැනදී එකිනෙකට ඡේදනය වෙනවා. එතකොට එහෙම ඡේදනය වෙලා අපිට කෝණ හතරක් හැදෙනවා. ඒ කෝණ හතර තමයි AOB කෝණය, DOB කෝණය, BOC කෝණය, COA කෝණය. ඔය කියන කෝණ හතර හැදෙනවා. එතකොට මොනවද මේ කෝණ හතරේ මොනවද ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ? එතකොට අපි ආයෙත් නිර්වචනයට ගියොත් එහෙම සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් මුහුණට මුහුණලා සෑදෙන කෝණ වෙන්න ඕන. එතකොට ඒවා තමයි ප්‍රතිමුඛ වෙන්නේ. ඒවා එකිනෙකට සමානයි. එතකොට ඔන්න සරල රේඛා දෙකක් තියෙනවා. ඒවා එකිනෙකට ඡේදනය වෙනවා. O කියන තැනදී මුහුණට මුහුණලා කියලා කියන්නේ මේ B කියන මම මාක් කරලා තියෙන කෝණය මෙතන තියෙන B කියන කෝණයට මුහුණට මුහුණලා පිහිටනවා. එක මත එක පිහිටනවා. අපි එක දෙකට මැද්දෙන් නැමුවොතින් එහෙම කොළේ කැඳලි වෙලා එක මත එක පිහිටනවා. මුහුණට මුහුණලා පිහිටනවා. එහෙනම් ඒවා එකිනෙකට සමානයි. ඒ වගේම මේ A අකුරෙන් මම නම් කරලා තියෙන කෝණ දෙකත් එකිනෙකට සමානයි. එතකොට ඒවා සමාන වෙන්න හේතුව මොකද්ද? ඒවා ප්‍රතිමුඛ කෝණ සමානයි කියන ප්‍රතිමයෙන් අපි ඒවා ඉගෙන ගන්නවා. ප්‍රතිමුඛ කෝණ සමානයි. දැන් අපි ඒකේ භාවිතය බලමු. එතකොට අපිට කියන්න පුළුවන් AOD කෝණය සමානයි COB කෝණය සමානයි A කියලා. එතකොට AOC කෝණය සමානයි DOB කෝණය සමානයි A. ඇයි මම මේ A කියලා දැම්මේ? එතකොට Aට A සමාන හින්දා මම B දැම්මේ Bට B සමාන හින්දා. ඒ වගේම ළමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ගණිතයේදී කොහේ වුණත් රේඛා වලට අපි කැපිටල් වලින් තමයි නම් කරන්නේ. කෝණ නම් කිරීම හැම විටම සිදුවන්නේ සිම්පල් අකුරු වලින්. ඒක මම ඔයගොල්ලන්ට තව දැනුමක් දැන ගැනීමට තමයි කියන්නේ. දැන් අපි බලමු මේකේ භාවිතය. මම අදිනවා PQ රේඛාව, CD රේඛාව. ඒ රේඛා දෙකම T කියන තැනදී එකිනෙකට මුණ ගැහිලා ඡේදනය වෙනවා. මුණ ගැහෙනවා නෙමෙයි ඡේදනය වෙලා යනවා. කැපිලා යනවා. එතකොට සරල රේඛා දෙකක් ඔන්න ඡේදනය වීමෙන් සෑදෙන කෝණ අපි ඒවා ප්‍රතිමුඛ කෝණ කියනවා. ඒ ප්‍රතිමුඛ කෝණ එකිනෙකට සමානයි. සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් මුහුණට මුහුණලා සෑදෙන කෝණ ප්‍රතිමුඛ කෝණ වන අතර ඒ ප්‍රතිමුඛ කෝණ එකිනෙකට සමානයි. එතකොට මේකේ අපෙන් අහන්නේ J සහ Y කියන කෝණ දෙක. අපිට ඒතර ගණන් හදන්න දෙයක්වත් නැහැ. J කෝණයට ප්‍රතිමුඛයි 65 අංශක, y කෝණයට ප්‍රතිමුඛ අංශක 115. එහෙනම් උත්තරය අපි දැන්නමත් දන්නවා y සමාන 115යි, j සමානයි 65යි. y සමාන 115යි, j සමාන 65යි. ඇයි ඒ ප්‍රතිමුඛ කෝණ සමාන වේ? එතකොට ප්‍රමේයයක් සාධනය කරන්න අපි ඉදිරියේදී කියලා දෙනවා. ඒ කියලා දෙන සෑම වෙලාවකදීම මම පුළුවන් තරම් ඔයගොල්ලන්ට හේතු දානවා. ඒ අපි ගාන ලියනකොට ඒක වෙන්නේ ඇයි කියන එක අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවට තමයි ලකුණු හම්බ වෙන්නේ. එහෙම කියන්න පුළුවන් වෙන්නේ දැනුමක් තියෙන හින්දා ඒ දැනුම අපි එකින් එක ගොඩනගාගෙන යමු. එතකොට ඇයි y 115ක් වෙන්නේ අංශක? ඇයි j අංශක 65ක් වෙන්නේ? හේතුව ප්‍රතිමුඛ කෝණ. හේතු හැමදෙස්සෙම දකින්න ඕනේ. හේතු දාන්න ඕනේ සාධනයේදී. හේතුවක් නැතුව කිසිම දෙයකට සමානයි කියලා කියන්න අපිට බෑ. ඒකට මොකක්ම හරි හේතුවක් තියෙන්න ඕන. ඒ හේතු තමයි අපි ප්‍රමේයයන් යටතේ ඉගෙන ගන්න. අපි දැන් මේ වෙනකොට ඉගෙන ගත්තා ත්‍රිකෝණ හා සම්බන්ධ ප්‍රමේයයන්. අපි ඔයගොල්ලන්ට මතක් කරගන්නත් එහෙම මම මේ කමෙන්ට් සෙක්ෂන් එකේ පහුගිය පරණ වීඩියෝස් ඔක්කොම දාන්නම්. ඔයගොල්ලන්ට ඒ ලින්ක් වලට ගිහිලා බලන්න පුළුවන්. ත්‍රිකෝණ හා සම්බන්ධ ප්‍රමේය, පයිතගොරස් ප්‍රමේය, ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි කියන ප්‍රමේය. ත්‍රිකෝණයක කෝණ තුනම සමානයි නම් අභ්‍යන්තර කෝණයක අංශක 60යි කියන එක. කෝණ දෙකක් සමානයි ඊට සම්මුඛ පාද සමානයි. කෝණ සමානයි කියන එක. පාද දෙක සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමානයි කියන එක. ඔන්න ඔය වගේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සාධනයේ
ඒ ඉගෙන ගන්න දේවල් අපි භාවිතා කරනවා ඉදිරියේදී මම ප්‍රශ්න කරනවා මේ සාධනය පාඩම වුණාට පස්සේ ඒ ප්‍රශ්න වලදී ඔයගොල්ලොන්ට මම හේතු සහිතව සාධනය ගණන් හදනකොට දැනගන්න පුළුවන්. ඒකට මේ අදාළ දැනුම තමයි අපි එකින් එක කවර් කරගෙන යන්නේ. දැන් ඉවරයි ළමයි අපි වීඩියෝ එකේ මේ කොටස සරලව කියලා දුන්නොත් එහෙම මම ඉදිරියේදී තවත් ඔයගොල්ලොන්ට අරන් එන්නම් සාධනයට අදාළ වෙන ගණිත කර්මයක් සම්බන්ධයෙන් කියලා දෙන්නම්. ඒතර ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. අපේ මේ වීඩියෝ එක සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඔයගොල්ලොන්ට මොන ඒරියාස්ද තව දැනගන්න තියෙන්නේ කියලා අපි ඒවට අදාළව වීඩියෝස් හදනවා. ඊට අමතරව මගේ සැලැස්මක් විදිහට මම ප්‍රමේයන් ටික ඔයගොල්ලොන්ට එකින් එක ඉදිරිපත් කරලා ප්‍රමේය හා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න තමයි මගේ බලාපොරොත්තුව. එහෙම කරන්න හේතුව ළමයි ප්‍රමේය ගොඩක් අමාරුයි කියලා හැමෝම කියනවා. ඉගෙන ගන්න හැම කෙනෙක්ටම ප්‍රමේයක් සම්බන්ධයෙන් ගානක් දැක්කට පස්සේ ඒකට උත්තර ලියවීමට හැකියාවක් නැහැ. ඒවා තෝරගන්න ගණන් වලදී තිබුණත් ළමයි තෝරගන්නේ. ඒතොර ඉන්නේ බය නැති කරන්න පුළුවන් වෙන දේ අපි චුට්ට මේ දෙක කවර් කරගෙන යමු. ඒතොර මම කමෙන්ට් සෙක්ෂන් එකේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට PDF එකක් විදිහට දානවා. print out ගන්න පුළුවන් වෙන විදිහට. ඒතොර පහුගිය වීඩියෝස් උත් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා. ඔයගොල්ලන්ට ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. බොහොම ස්තුතියි සියලුම දෙනාට. සුබ දවසක්.